අද අපි බර්ඩ් බයි කැන්ඩි ශ්‍රී ලංකා එකෙන් කෑම දෙකක් ඕඩර් කළා. අපි ලම් ප්‍රයිස් උයි මේ මොකද? මොනවද? ඕඩර් කරා. දැන් අපි ඒක කන්නයි හදන්නේ. කොහොමද කියලා බලමු රස. මොනවා යවත ගොඩක් කනවා එකයි. මේකේ ඔය දැරි තමයි. प्लेट තියන්න ඕන. මේක ඒවන දැක්කේ. මේක ඇලුමිනියම් ෆොයිල් එකක් ඔත්තලා කෙසෙල් කොලයක දාලා තව ලන්ච් ෂීට් එකක් ඔත්තලා තමයි තියෙන්නේ. මේකේ පෝෂන් සයිස් එක ගැන කිව්වොත් මේක දෙන්නෙක්ට මදි නෙකි. දෙන්නෙක්ට මදි අපි දෙන්නට ඇති. අපි දෙන්නට ඇති මම එහෙම ගොඩක්. මේ තව මේකේ කට්ලට් එකකුත් තිබ්බා. කොයිල් එකේ උඩ. වෙනම කට්ලට් එකක්. කොයිල්. කට්ලට් එකක් තිබ්බා. මම ඉන්නේ ගිය පාර කට්ලට් දෙකක් තිබ්බා නේ. මේ පාරේ තියලා. ඔව්. මේකේ හැබැයි මාර විදිහට ඔයිල් වැඩි. මේක වලට පේනවලු නෑ. මේකේ මෙන්න මේ ලොකුම ලොකු චිකන් කෑල්ලක් තියෙනවා. චිකන් කකුලක් තියෙනවා. බම්බඩු මොජු තියෙනවා. ඊට පස්සේ එග් විතර තම්බලා බෙදලා තියෙනවා. තව මේක කැෂු නේ. කැෂු තෙල් දාලා වගේ තියෙනවා. ලුණු තෙල් දාලා තියෙනවා. ඉතින් බලමු රස. Well. Dia baru mira saya. Baik. Naik ke mana? Aduh. Oh. Wala ka to. Parang. Oh. Takkan mau. Mana? Mana tu? Mana tu dia? Apa tu kamu? Kau. Awal na shape.
වර්මදිනේ මේ මේක ඇත්තටම දෙන්නෙක්ට මදි. ගොඩක් බඩගින්න තිබ්බොත් මදි. අපි උදේ ෂවර්ම කෑවා ඒ හින්දා එච්චර බඩගින්නේ නැහැ. ඒ හින්දා ගානට තියෙනවා. ඔයගොල්ලෝ දුබායි නම් ඉන්නේ එකපාරක් හරි මේක කාලා බලන්න. මේක ඇත්තම රසයි. හැබැයි දෙන්නෙක්ට මදි. එක්කෙනෙක් කනවා නම් එක්කෙනෙක් අපේ කෑම එක ගැන කිව්වොත් ඒක ඇත්තටම ගොඩක් රසයි. හැබැයි තෙල් ගොඩක් වැඩි. දෙන්නෙක්ට කන්න මදි. රිවිව් කරොත් 10න් 9ක් විතර දෙන්න පුළුවන්. ගිය පාර නම් කට්ලට් දෙකක් ආවා. මේ පාර එකයි ආවේ. හැමදාම කන්න හොඳ නෑ මේ වගේ කෑම. මොකද තෙල් ගොඩක් වැඩි. හැබැයි එකපාරක් හරි කන්න ඕනේ. ඔයගොල්ලෝ try කරලා බලන්න. නෝන් ෆුඩ් එකකින් තමයි අපි order කරේ. delivery charges 9ක් වැටුණා. service charges 30ක් හරි ආවා. මට මතකයි දිරාම් 2යි ගානක් වගේ. මේක දිරාම් 20ක් තමයි උනේ ලම් price එක. අද ලම් price එක විතරක් තමයි දැන් මේ වීඩියෝ එකකින් අපි පෙන්නුවේ. ඊළඟට ආයෙ ඩොල්ෆින් කොත් එක කද්දී ආයෙ වීඩියෝ එකක් ගේන්න. තවත් මේ වගේ වීඩියෝස් බලන්න subscribe කරන්න.